නමෝ බුද්ධාය. පින්වත් දරුවනේ, යොවුන් වයසේදී ආදරේ සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රශ්න තියෙනවා. පතන ආදරේම නොලැබෙන්නේ ඇයි? ආදරේ කරද්දී වංචාකාරයන්ට හමු වෙන්නේ ඇයි? විවාහ ජීවිතවල ගොඩාක් අරුබුද හටගන්නේ ඇයි? අපිට කවුරුත් අපි කැමති විදිහට ආදරේ නොකරන්නේ ඇයි? මේ ගොඩාක් ප්‍රශ්න. ගොඩාක් හිතේව. දරුවනේ, මේ ජීවිතේ අපි පතන ආදරේ නොලැබෙන්නත් ආදරේදී රැවටෙන්නත් හේතු වෙන බරපතල පාපයක් තියෙනවා. වැරදි කාම සේවනය, සල්ලාලකම. මේ වැරදි කාම සේවනය කියලා කියන්නේ හරිම දරුණු කරකස කටුක විපාක උපදවන එකක්. ඒ නිසාමයි තිලෝගුරු අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මූලික සිල්පද තේරීමේදී පන්සිල් යටතේ තුන්වෙනි සිල්පදේ විදිහට වැරදි කාම සේවනයෙන් වැළකීම කියන සිල්පදේ අනුදැන වදාළේ. මහා කරුණිකයන් වහන්සේ කොහොමද දරුවනේ වැරදි කාම සේවනයෙන් වැළකීම කියන සිල්පදය තේරුවේ? බුදුරජාණන් වහන්සේ වදාළා කාමේසු මිච්ඡාචාරම් පහය, වැරදි කාම සේවනයෙන් වැළකීලා කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, වැරදි කාම සේවනය නොකර ඉන්නවා. යාතා මාතු රක්ඛිතා, මව් යටතේ රැකෙන, පිතු රක්ඛිතා, පියා යටතේ රැකෙන, මාතා පිතු රක්ඛිතා, මව්පියන් දෙදෙනාම යටතේ රැකෙන, භාතු රක්ඛිතා, සහෝදරයා යටතේ රැකෙන, භගිනී රක්ඛිතා, සහෝදරිය යටතේ රැකෙන, ඥාති රක්ඛිතා, එහෙමත් නැත්නම් ඥාතීන් යටතේ රැකෙන, ගොත්ත රක්ඛිතා, කුලගොත් යටතේ රැකෙන, ධම්ම රක්ඛිතා, එහෙම නැත්නම් ගුණදහම් යටතේ රැකෙන, සස්සාමිකා, ස්වාමි පුරුෂයෙක් යටතේ රැකෙන, සපරි දණ්ඩා, විවාහ ගිවිසගෙන සිටින, අන්තමසෝ මාලා ගුණ පරික්කිත්තාපි, අඩු ගානේ විවාහයේ පිණිස මල් දාමයක් පළඳවලා වෙන් කරලා ඉන්න යම් ස්ත්‍රීන් ඉන්නවා නම් ඒ බඳු ස්ත්‍රියක් සමගවත් තථා රූපේසු න චාරිත්තං ආපජ්ජිතා හොಂತಿ, වැරදි ඇසුරකට යන්නේ නැහැ. ඕනෝක තමයි බුදුරජාන් වහන්සේ වැරදි කාම සේවනයෙන් වැළකීම කියන සිල්පදයේ තෝරපු විදිහ. දරුවනේ හොඳට ඒක මතක තියාගන්න. මොකද ඒක මතකේ තියාගත්තේ නැත්නම් එක එක්කෙනාගේ මතිමතාන්තරවල අපි අතරමං වෙනවා. වැරදි කාම සේවනය කියන දරුණු පාප කර්ම නිසා සසර ගමනේ ගොඩාක් විඳවන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වැරදි කාම සේවනය කරන තැනැත්තාට ලැබෙන අති භයානක කටුක විපාකය තමයි මරණින් මත්තේ දුගතිය උපදිනවා. නිරයි. ගිනිදැල් වලින් වෙලෙන අවීචි මහා නරකාදී ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා ආයේ ඉහළට එනකොට තිරිසන් ලෝකයේ උපදිනකොට වැරදි කාම සේවනයේ විපාක. තිරිසන් අපායෙන් නිදහස් වෙනකොට ඒකේ නා මනුස්ස ලෝකයකට ආවා කියලා හිතමු. මනුස්ස ලෝකයට ආවත් බුදුරජාණන් වහන්සේ වදාලා බොහෝ දුරට ඒකේ නා නපුංසක වෙනවා. ස්ත්‍රී පුරුෂ දෙපැත්තටම අයිති නැහැ. සමාජයෙන් කොන් වෙච්චි නිന്ദා අපහාස ලබන ජීවිතයක් යට ලැබෙනවා වැරදි කාම සේවනය නිසා. වැරදි කාම සේවනයේ ඊළඟ විපාකය තමයි ස්ත්‍රීන් වෙලා උපදිනවා. මේ වගේ සංසාර ගමනේ අපිට ගොඩාක් කටුක විපාක ලැබෙන්න හේතු වෙන කොහොම බරපතල පාප කර්මයක් වැරදි කාම සේවනය, සල්ලාලකම. වර්තමානයේ වෙනකොට ඒක මේ සමාජයේ දරුවනේ ගණන් ගන්නේ නැති එකක් වගේ මට්ටමට ඇවිල්ලා. නමුත් මේ දරුවෝ බුද්ධිමත් වෙනවා. හොඳට තමන්ගේ ජීවිතේ රැක ගන්න කල්පනා කරන්න. හිතන්න ඔබට ඔබේ ආදරේ ඉස්සරහා යම් කෙනෙක් වංචා කරනකොට ඔබට රිදෙන්නේ යම්සේද? ඒ වගේමයි නේද? අපි තව කෙනෙකුගේ ආදරයට වංචා කරොත්, තව කෙනෙකුගේ ආදරයට රැවටීම් කළොත්, තමන්ට ස්වාමි පුරුෂයෙක් ඉද්දී වෙන මිනිස්සු පස්සේ යනවා නම්, තමන්ට බිරිඳක් ඉද්දී වෙන කාන්තාව පස්සේ යනවා නම්, ඒ ආදරයට කරන රැවටිල්ල, ඒ ආදරයට කරන වංචාව තමන්ට කටුක විපාකයක් විදිහට පස්සෙන් එනවාමයි. ඒක මේ ජීවිතේ වෙන්නත් පුළුවන්. ඒක පරලොවදී වෙන්නත් පුළුවන්. ඒක සංසාර ගමනට වෙන්නත් පුළුවන්. ඉසිදාසි අරහත් උත්තමාවිය තේරගාතාවලදී වදාලා මේට ආත්ම භාව 7කට කලින් ඉසිදාසි උත්තමාවි පුරුෂයෙක්
ඒ ජීවිතේ සල්ලාලකම් කළා, වැරදි කාම සේවනය කළා. හිතෙන ස්ත්‍රීන් එක්ක වාසය කළා. ඒකෙන් විනෝදයක් කියලා හිතුවා. ඒ ජීවිතෙන් චුත වෙච්ච ගමන් නිරේ අනන්ත අප්‍රමාණ දුක් විඳලා ඊළඟට උපදිනවා වැඳිරියකගේ කුසේ. ඊළඟට උපදිනවා බූරු දෙනකගේ කුසේ. ඊළඟට උපදිනවා ගව දෙනකගේ කුසේ තිරිසන් අපායේ. ඊට පස්සේ මනුස්ස ලෝකෙට ආවා කියනවා. මනුස්ස ලෝකෙට එනකොට කොන් වෙච්චි නපුංසකෙක්, විකෘති වෙච්චි ශරීරයක්, තමන්ට තමන්ම පිළිකුල්, ලිංගික ආශ්‍රිත රෝග බොහෝමයක් හටගෙන තියෙනවා සංසාර ගමනේ. ඇතැම් ලිංගික ආශ්‍රිත රෝග තියෙනවා දරුවනේ. ලිංගික ප්‍රදේශ ඒ කෙනාටම පිළිකුල් සහගතයි. වැරදි කාම සේවනයේ කටුක විපාක. ඒ නිසා ලෝකයේදී හොඳට ඇස්සෙట్లా බලන්න. මේ කියපු දේවල් ඔක්කොම ලෝකේ පේන්න තියෙනවා. අඳුන ගන්න. වැරදි කාම සේවනයේ නිසා මේ නස්පැත්ති ඔක්කොම වුණා. ඒ නිසා මම නම් වැරදි කාම සේවනය කරන්නේ මං මගේ හිතට එකඟ පිරිසුදු ජීවිතයක් උපදව ගන්නවා කියන අදහසට මේ ලෝකේ කවුරු වැරදි කාම සේවනය කළත් කමන්නේ මම වැරදි කාම සේවනය කරන්නේ කියලා සමාදන් මේ දරුවා හැමදෙනාට වැරදි කාම සේවනයෙන් වැළකුණු පිරිසුදු ජීවිත ගත කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දූල පුතාල බවට පත් වෙනවා. වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.